සමහර පස් කඳු ළඟ ඉතුරු වෙච්ච ඒ ගෙවල් වල බලු පැටව පස් කඳු වලට ඉවල්ලාලා ඉන්නවා කන්දේ ඇතුලේ මිනිහ තියෙන නිසා. සතා සිව්පාවා. මිනිස්සු නම් ගණන් කරනවා මෙච්චරක් මැරුණා කියලා. සත්තු සිව්පාවෝ ඔය ඔක්කොම ජීවිත සංසාරයක්. සුත්තං ගාමං මහෝගෝව මච්චු ආදාය ගච්ඡති. බුදුරජාන් වහන්සේ ප්‍රමාද වූ ජනයා ගැන දේශනා කළා. මේ ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වුණාට පස්සේ එයාට මේ ජීවිතේ අහිමි වෙනවා. නිදාගෙන ඉන්න ගමක් ගම් වතුරට අහු වෙනවා වගේ. මිනිස්සු නිදි ඇඳේම පස්වලට යට වුණා. එහෙ බලලා මෙහෙ බලලා හැරෙන්න විදිහක් නැහැ. එහෙම ගහගෙන ගියා. ආය හිතන්නවත් වෙලාවක් නැහැ. ඒ වගේ යම් දවසක ඔබත් මමත් මැරෙනවා හිතන්නවත් වෙලාවක් නැහැ. කරගන්න පිනක් කරගන්න කුසලයක් දැන් කරලා තියාගන්න.